Hi guys, welcome back to our YouTube channel. අපි අද යනවා පොඩි ගමනක්. කොහෙද යන්නේ කියලා ඉස්සරහට කියන්නම්. ඊට කලින් බලන්න ගොවේ අපිට ඉස්සරහින් යන කාර් එක. ඒක මාරම ලස්සනයි. මම ඉතින් අපේ අයියට කිව්වා අපි දවසක් ගමු කියලා මෙයාගේ කාර් එකක්. ඊට පස්සේ එයා පොඩි දෙයක් කිව්වා. ඒක රහසක්. ඒක මොකද්ද කියලා ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. ඉස්සරහට කියන්නේ අද නෙමෙයි. අනාගතේ බලා ගන්න පුළුවන් වෙයි. හරි එහෙනම් අපි යම් vlog එකට. අපි අද යන්නේ අපේ ගෙදර ඉඳලා චුට්ටක් පැයක් විතර දුරින් තියෙන තැනකට shopping mall එකකට. යන ගමන් බලමු මොකද වෙන්නේ කියලා. ඒක මොනවද? Hi කිය. Hi guys. හරියට hi කියන්නේ නෑ guys. වාහනේ drive කරන ගමන් යන්නේ ඉතින් කොහෙද යන්නේ අපි? අපි කොහෙද යන්නේ? ඔයාම කියන්නේ. චුට්ට. කිය. ඔයා කියන්නේ. To listen to Netflix sports bangers. මම නම් දන්නේ මම කොහෙද යන්නේ කියලා. මම දන්නේ නැහැ මම ඔයා එක යන තැනකට යන්නේ. guys ඉතින් මෙයා කවුගේ දිගේ මම හිතන්නේ shopping නම් කරා සෑහෙන්න. සාමාන්‍ය දන්නවනේ. සාමාන්‍යයෙන් wife ට shopping කරන්න කියලා කිව්වට පස්සේ කොයි වගේ situation එකක්ද එන්නේ කියන්නේ. ඉතින් මම තමයි කිව්වේ නමුත් දැන් අපි ඒකෙම තව එකම කොටසක් ඉතිරි වෙලා තියෙනවා shopping කරන්න බැරි වුණා. ඉතින් ඒකත් complete කරන්න යන ගමන් ඉන්නේ. යන්නේ කොහෙද කියලා අපි දැම්ම කියන්නේ නැතුව අපි ගෙදරට ගිහිල්ලාම කියන්නම් ඔයගලන්ට. මොකද මම සමහරවිට හැබැයි thumbnail එක දැක්කොත් නම් ඔයගලන්ට හිතා ගන්න පුළුවන් ඇති කොහෙද යන්නේ කියලා. නමුත් මම හිතන්නේ අපි ඒකත් පොඩ්ඩක් වෙනස් කරලා නම් දාලා දෙමු. ඔව් මොකද ඉතින් තවත් ගමනක් තමයි මේක වෙන්නේ. හැබැයි මේ Nasi kala. Nasha, hi again. Nasha, say hi. Bye bye again. Aul gille. ඉතින් guys අපි දැන් යන ගමන් ඉන්නේ. අපිට පොඩ්ඩක් ඇත්තටම පරක්කුත් වෙලා තියෙන්නේ. නමුත් පාරවල් කීපයක් වහලා තිබ්බා. ඉතින් finally මං හිතනවා දැන් නම් හරියයි කියලා. ටිකක් දුර යන්නත් තියෙනවා. අපි ඉතින් එතනට ගිහිල්ලාම ඔයගොල්ලෝ එකතු වෙන්න. ඉතින් අපි මෙතන ටික පොඩ්ඩක් බිසි. Min bike එකක් තියෙනවා. ඕනේ අපි එතනට ගිහිල්ලාම ආයි වීඩියෝ එකක් ගමු නේ. මොකද මේ හොඳම හරිය තියෙන්නේ අපි එතනට ගියාට පස්සේ තමයි. මගේ යනති කියන අත පොඩ්ඩක් එච්චර ලොකු ලස්සන view එකක් කියලා එකක් නෑ අද. Traffic එකක් තියෙනවා. traffic එකත් එක්ක ඊළඟට යන ගමන් ඉන්නේ guys. නමුත් බලමු. අපි එතන ගිහිල්ලා ඉතින් ඔයගොල්ලොත් එක්ක ආයි වීඩියෝ එකක් ගේන්නම්. අපි කොහෙද යන්නේ මොකක්ද? තව විනාඩි 50ක් තියෙනවා අපිට යන්න. ඔව් මේ වේදී උතන විනාඩි 50ක් දවසන කාලයක් වෙනවා. පාරවල් වහලා නැත්නම් තවදුරටත් ඉස්සරහ. ඉතින් තවත් නම් පාරවල් වහලා තියෙන්න නම් එපා කියලා හිතමු. මොකද පාරවල් වහලා තිබ්බොත් ආයි ගෙදර තමයි ගෙනියන්නේ. මොකද නැත්නම් ආයි වෙලා මදු වෙනවා. මොකද මේ අපි ගිහිල්ලා අනිත් පැත්තට ආයෙන්නත් ඕනේ. ඉතින් අවිල මම අනිත් පැත්තට වැඩත් එක්ක guys. ඉතින් වැඩ තියෙද්දි අපි මේ උදේ හිතපු නැති ගමනක් තමයි මේක සෙට් වුනේ. මොකද අපි ගියේ පාසලයක් රිටර්න් කරන්න. රිටර්න් කරපු ගමන් අපි ටක් ගාලා අයිඩියක් ආවා. හරි එහෙනම් අද වෙලාව තියෙන එකේ අපි ගිහින් යමු කියලා. හිතුවේ නෑ මෙච්චර විනාඩි 40ක් විතර පාර මේ වහලා හින්දා පරක්කු වෙයි නේද? නමුත් විනාඩි 40ක් විතර ඒකත් එක්ක පරක්කු වුණා. අපි අවුලක් නෑ. අපි ගිහිල්ලා අපි ඔයගොල්ලොත් එක්ක ලස්සන. ඔව් වීඩියෝ එකේ යන්න. කියන්න. කැමරාවට කතා කරන්න බෑ guys ලැජ්ජයි. කියන්නකෝ. මම කිව්වේ traffic එක හොයලා
ආපු දවස් ටිකට මම මාත් වෙලා දිනේට බලනවා. මං කෙට්ටිලා ආයෙත් මම මාත් වෙලාද. මම ඉන්න කලින් කිට්ටුලා හිටිය ගානට ලස්සන. දුක තමයි. කම නෑ ගයිස්. කාලා බෙදින්න ඕනේ. අනිවාර්යයෙන් කියපු කතාව කියන්න ආයෙ මට. නෑ මම කිව්වේ පාරවල් හැමදාම හදනවා. ඉතින් පාරවල් හැමදාම හදනවා. ඉතින් මේ මෙතනත් හදනවා. එකම පාර මම හිතන්නේ දැන් හදලා තියෙනවා. මම හිතන්නේ දැන් සාමාන්‍යයෙන් 4-5 පාර හදනවා. ඒ කියන්නේ අපේ ලංකාවේ මෙහි කියලා අපි හිතන් හිටියා වෙනස් මෙහි හැදුවා තමයි. ඒ කියන්නේ ප්ලෑන් කරලා එක පාරයි කියලා. නමුත් එහෙමවත් නෑ. සමහර තැන් තියෙනවා පාර ලංකාවට වඩා මම හිතන්නේ වැඩි ප්‍රමාණයක් හදනවා අවුරුද්දකට. මම හිතන්නේ පාරවල් වහගෙන හදනවා. අනික මෙහි මම දන්නේ මට හම්බෙච්ච එක්ස්පීරියන්ස් එක අනුව නම් මෙහි පාර හදන්න අවුරුද්දක් විතර යනවා සමහරවිට මේ පොඩි කැලලක්. ඒ අවුරුද්ද ලංකාවේ නම් ණය වෙලා හරි කමන්නේ පාර හදනවා ටක් ගාලා චීනෙට පාර දුන්නා වැඩේ ඉවරයි කොන්ට්‍රැක්ට් එක ගෙවුවා උන් ටක් ගාලා වැඩේ හැදුවා අකුලගෙන ගියා. දැන් මෙහි එහෙම එකක් නැහැ. මෙහි හදනවා මෙහි මොකක් නැතත් ගල් ටික වෙල් ටික එන්න කලින් පාර වහලා කැමරාව ගහනවා හරි ස්ටොප් CCTV ඔපරේෂන් කියලා හරි වැඩි හරි මේ කැමරාව ගහනවා. ඉතින් ගහලා ගයිස් පාරවල් හදනවා. නමුත් මේ පාර හදන එකේ මම දැක්ක එකක් තමයි පාරවල් මේගොල්ලෝ තට්ටු අලුතෙන් يعني පාරවල් කඩ මුකුත් ඒවා ඩැමේජ් කරන්නේ මුකුත් කරන්නේ කෙලින්ම කරන්නේ තියෙන උඩ ලේයකට කෙලින්ම ගහනවා තවත් ලේයකට කෙලින්ම ආයි හරි පාර අලුතෙන් හදලා තියෙනවා. ඊළඟ අවුරුද්දේ දෙයියන්ගේ පිටයි කියලා ආයි ගහනවා තව ලේයකට උඩින්. ඉතින් මම කිව්වේ ඊළඟ අවුරුද්දේ නමුත් ඉතින් තව අවුරුදු 5ක් විතර ඇද්ද සමහරවිට මේ පාරවල් අඩි 2ක් විතර ඉස්සෙල්ලා තියෙන්න පුළුවන් කියලා. මොකද ඇත්තටම වෙන්නේ බෑ. මොකද අර ලේයක මුකුත් ඩැමේජ් වෙන්නේ නැහැ. කෙලින්ම ගහනවා ආයෙ තව ලේයකක් කෙලින්ම ආයි උඩින් සාමාන්‍යයෙන් ඉතින් ඔය හැම දාන හැම ලේයකක්ම සාමාන්‍යයෙන් කන්ස්ට්‍රක්ෂන් කරද්දී ඔයගොල්ලෝ දන්නවා. සාමාන්‍යයෙන් ඔකේ ලේයර්ස් කීපයක් යනවනේ. මුලින්ම අර පොඩක් සර්ෆේස් එක රෆ් කරන්න දානවා. ඊට පස්සේ ඒක තලලා ඊට පස්සේ ඒක පැක් කරලා ඊට පස්සේ ඒක දහස් තලනකොට පාත් තලන්න නම් විදියක් නැහැ. සම්පූර්ණයෙන් දාන උඩින් ලේයකක් දාද්දී. නමුත් ඒකේ යම් කිසි ට්‍රැෆික් එක හයිට් එකේ පොඩි වෙනසක් එනවා ගයිස්. ඒකත් එක්ක වෙන්න පුළුවන්. නමුත් ඉතින් හොඳක් වෙනවා නම් හොඳයි. නමුත් ඉතින් මේ වගේ පාරවල් වහගෙනම වහන සමහරවල් එකම එක ඉතින් ආය හදන එක ඉතින් ඒක ඉතින් අපිට වෙනස් කරන්න බැහැ නේද? ඉතින් අපි අරලා තියෙන පාරක්. ඊගෙන අපි අපේ ගමන යන්න. හදන පාර ගරි ගමන් නැහැ ගයිස්. මලක් තිනකෝ මෙයා මල් තමයි වීඩියෝ කරන්නේ. මේ හදනවා. අර යා පැත්තේ මොකද තියෙන්නේ? මෙන්න බන් ට්‍රැෆික් එක. ඒ අසින් ඇම්බියුලන්ස් එකකුත් එනවා වගේ එනවා මට. එහෙනවනේ මේ එනවා. මොනවාද කේස් එක. බලන්න. නැෂලි. නැෂා. ආතු ලගි. ඔන්න ගයිස් අපි ඇවිල්ලා තියෙන්නේ තැනට නම්. ඉතින් කියන්නම අවුවයි. අපි එක්කිවනේ අපි ෂොපින් යන්න තමයි ආවේ කියලා. ඔව්. ඊළඟට මේකනේ කිව්වෙන්නේ මොකද්ද? කොහෙද? කොහෙද කියලා. අපි බලමු. හිත බලමු. ඔන්න අද අපි ආවේ වික්ටෝරියා සීක්‍රට් එකට.
වික්ටෝරියා සීක්‍රට් එකේ තියෙන සාමාන්‍යයෙන් තියෙන ගෑල්ළමයින්ගේ ඇඳුම්නේ. ඇඳුම්, පර්ෆියුම්, ක්‍රීම් වර්ග අන්නේ දේවල් තමයි මේකේ තියෙන්නේ. ඔයා පර්ෆියුම් වලට ගොඩාක් ආස කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම එන්න ඕන තැනක් තමයි මෙතන. මොකද මෙතන තියෙනවා ගොඩාක් සුවඳවල් වල පර්ෆියුම්. ඔයා අපි මෙතන try කරලා බලන්න තියෙනවානේ. ඒක try කරලා බලුවහම මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑ. මොකද හැම එකක්ම එකකට එකක් වෙනස්. පුදුම සුවඳ තියෙන පර්ෆියුම් තමයි තියෙන්නේ. පොඩි බලපන්. ලෝටස් එකක් ඉන්නේ. මේක මාළු. මේකත් ගන්න. තව එකක් ගන්නද? 2424 ඕනේ. velvet petals. එහා පැත්තේ. වෙන්නේ නැති. එනවාද? ඕකෙන් මේක තියන්න. රතු පාට එක. ඕනේ නැද්ද? එපා. ආයෙ නේද තියන්න. ඒක ගෝ. එඳේ. Yeah, do you want anything else as well? Yeah, I think she selected already. No problem. Let me know if there's anything. Okay, yeah. Thank you. ලොකු සුවඳක් නෑ නේ හැබැයි. අරක තියෙනවද ලෝෂන් එක? ඕකේ. පොත්පතේ. ඒකේ මේකක් තියෙනවා. ඒක සුවඳයි. ඒක සුවඳයි. මේක. ඒකද රතු පාටින් හොඳයි. රතු එක හොඳයි. රතු එක හොඳයි නේ. එනං ගන්න. Yeah, okay, yeah, that's brilliant. Thank you. Just leave that there for you if you want it. හරි. Why? What? Wow. Oh wow. Guys, ඔයාලට පේනවනේ මෙතන තියෙන perfume ගොඩ.
මට නම් ඇත්තම පිස්සු වගේ මේක ඇතුළට ගියාම. මොකද මෙතන තියෙන හැම පර්ෆියුම් එකක්ම මාරම සුවඳයි. මේක ඇතුළේ පුදුම සුවඳයි. මෙන්න මෙතන තියෙන පර්ෆියුම් ටික තමයි මම හිතන්නේ අර සාමාන්‍ය අපි කියන ගොඩක් වෙලා සුවඳ තියෙන පර්ෆියුම් වලට තියෙන්නේ මේ ටික තමයි. අපි ගත්ත එකත් සුවඳයි නැත්තේ නැහැ. නමුත් මේක ගොඩාක් සුවඳයි. ඔය මොකක් හරි ජොබ් එකක් කරන කෙනෙක්ට සාමාන්‍ය අර ගොඩාක් වෙලා සුවඳ තියාගන්න ඕනි කෙනෙක්ට ගන්න ඕනි එතන තියෙන පර්ෆියුම් තමයි. ඊට අමතරව බෑග් තියෙනවා, ක්‍රීම් වර්ග, ඇඳුම් ගොඩාක් දේවල් තියෙනවා මෙතනට ආවම ඉතින්. අපිට කීයක් ගියද ටික? yes yeah අපි කට්ටියට කියමු කීයක් ගියද කියලා ගෙස් කරන්න කියලා. yes කරලා කියන්න guys අපි අපි අන්තිමට දාමු කමෙන්ට් කරන්න කියන්න කට්ටිය. බස් දාන්න. මොකද කියන්න තියෙන්නේ? පොත් මෙතන තියෙන ලස්සන. ඒවා තියෙනවා. අපි ඊළඟ මාසෙ යමු මෙතන. අපි ඊළඟ මාසෙ මේ සෙරප්පු කඩේ. සපත්තු ගන්න මේ සෙරප්පු ගන්න. ඒක ලස්සන සෙරප්පු තියෙනවා. අපිට වෙලාවක් නැහැ. හැබැයි මේකේ ආව නම් ඇවිදින්න තියෙනවා සෑහෙන තැන් ගොඩක්. අපි දවසක් නිවාඩු දාන්නේ. ඔය ගවුන් තියෙන ලස්සන. වගේ බර්ත්ඩේ එකට එමු. හා. බජට් එක අන්ලිමිටඩ්. පවුන් 1000ක්. හා. 1000ක් වල ලොකු ප්‍රමාණයක් ගන්න හම්බෙන්නේ. එහෙනම් මට මුද්දක් කරන් ඕන. ඩයමන්ඩ්. ඉන්න මුද්ද වෙන්න. කවන්නද වීඩියෝ කරා? කවන්න. Wow. පවුන් 6000යි වැඩියනේ. කො නේ? නේ මම දැක්කනේ ඩයමන්ඩ් එක. මොනවද ඩයමන්ඩ් ක්ලස්ටර්? wow මේක ලස්සනයි. ඔය මම මුද්දක් කරන් දෙනවා. අරන් දෙනවා. ඔව්. ඔය වීඩියෝ වෙලා තියෙනවා ඔව් කිව්වා. නෑ මට ඕනේ වොච් එකක්. නෑ මම වඩ ඕනේ වොච් එකක්. ඒ වෙනස් වෙන්නේ. එපා මුද්දක්. ආර වෙද්දී දඳුන් තියෙනවා. දැන් ඔයා හිනා වෙනස් කරා. අපි නම් වොච් කරනවා යන අපේ. කවුන් 1000ක් කිව්වනේ. මුද්දක වොච් එක දෙකක් වගේ. ඉතුරු ටික ඔයා ගාව. හා. කාට Show me the dog. Nashili. Here. This is dog. Dog. Wow. Puppy. Puppy. Do 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 do. Hello. බහින්න ඕනේ ඉන්න මම බස්සන්. ටුම්. Bye. Bye. Nasi bye. Bye. අනේ අයිස්ක්‍රීම් එකක් කරන් දුන්නේ නැහැ ඔයා මේ ළමයාට පාවු. අයිස්ක්‍රීම් එක ගන්න නැහැ නේ. මන්ද?
මං හරියට ගියොත් ඔයා මට මොනවද අරන්ද? ඈ? අයිස්ක්‍රීම් එකට නම් යන්න බෑ. පවුන් 1000ක්වත් දෙනවා නම් තව බජට් එක 2000ක් කරනවා නම් යන්න. ඇයි? බජට් එක 2000ක් කරොත් අපි කාලේ ඉවරයි. තව එහාට තියෙන්නේ. මට නම් හොයාගන්න බෑ කාර් එක කොහෙද තියෙන්නේ කියලාවත්. මං හිතුවා අර හිතමුණ එක කියලා. කෝ මං කිව්වට තාම දැක්කේ නෑ. කොහමද අපි හෙවණක තමයි නැවැත්තුවේ. මේ charge කරගන්න ඒවත් තියෙනවා. මේ බලන්නකෝ guys. මාර ලස්සන කාර් තියෙනවා මෙතන. අපි වික්ටෝරියා සීක්‍රට් එකේ පර්ෆියුම් එක ගන්න ගිහලා අපි දැන් නැතික වෙතන try කරන්න තියෙනවා. ඒ ටික ගහකට දැන් මාර සුවඳයි ළඟ. මගේ අතින් එක එක සුවඳ වල එනවා දැන්. ඒකේ අර තියෙනවනේ මේ ක්‍රීම් එක වගේ එකක්. ඒක ගාලා පර්ෆියුම් එක ගහුවම සුවඳ ගොඩාක් වෙලා තියෙනවා රැඳිලා. අයිස්ක්‍රීම් ගන්නවා. Strawberry? Or the Oreo? Strawberry. Chocolate? Strawberry. Strawberry. Mushroom? Chocolate. One Oreo, one Waffle? no, Sunday. the sundae. One chocolate, one strawberry. One chocolate Sunday, one strawberry, one One Oreo. Yeah. So how are you doing today? Hey? How are you doing today? Bit warm in here. Bit warm in here, yeah, of course, mate, yeah. Look at that. Nasha? Nasha? Chocolate, Yeah. one strawberry, and one Oreo. One Oreo, yeah. So, mate. මට ගොඩක් දැම්මා. මට ගොඩක් දැම්මා. Strawberry මගෙන්. දෙනවා. මාෂාද? චොකලට්. මොකද? ඔයාට ඔඩිය. ඔයාට කප් එක. මෙහෙමයි ඉතින් ස්ට්‍රෝබෙරි එකට වැඩි ඔරියෝ එක රස වෙනවා. ඔරියෝ එක මගේ. ඒක රස පාටයි ඈ. බාල. Thanks. අපේ නැෂා නිදාගන්න අලුත් ක්‍රමයක් දැන් හොයාගෙන තමයි තියෙන්නේ guys. කකුල් දෙක බිමට දාලා තියගත්තොත් ඔළුව කඩාගෙන වටට ඉඳන් කකුල් දෙක දැන් එයා සීට් එක උඩට අරගෙන ගානට බැලන්ස් වෙලා තමයි නිදියගෙන යන්නේ දැන් කොහේ ගියත්. ඔයාට මොකද්ද
guys. I think finally වැඩේ නම් ඉවරයි. ආස්නම් shopping completed. අර කන්ති බැටළුවෝ ඉන්නවා. ගත්තේ මොනවද කියලා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ මගේ මේ දැකලාත් ඇති. නෑ දැක්කේ නෑ ගත්තුය. ආම වෙන්නේ නැති එකක්. නෑ. එහෙනම් වෙන්නේ. එහෙනම් ඉතින් පෙන්නන්න වෙන්නේ ආයිත්. පර්ෆියුම් දෙක දැන් දැක්කා. guys ඉතින් අපි එතනට තමයි. මං කවදාක් හරි රස්සාවක් කරන කාලෙක හරිද? ඔව්. මම ඔය අපි දෙන්න හිල්ලා උතන් තියෙන පර්ෆියුම් ටික ඔක්කොම අරන් ගියා. ඔක්කොම කියන්නේ ඔක්කොම නෙමෙයි. හැම જાතියකින්ම එක එක. මේ මාසෙට මේ ටික. ලබන මාසෙට ඊළඟ ටික. රස්සාවක් කරන කාලේ. ඔව්. ලබන මාසෙ වගේ නම් ගොඩක් දුරට හම්බෙන්නේ. එහෙනම් ලබන මාසෙ නෑ ඊට කලින් අනිත් පැටි කරන් යමු. නැෂා ඉස්කෝලේ දාන්න තියෙනවා. නැෂලි ඉස්කෝලේ දාන්න කවද්ද? සැප්තැම්බරේ. අද කවද්ද? අද මැයි. මෙන්න මල්. මගේ අත් දෙක ඇල්ලෙනවද? මොකෙත් අය මේ අපි ආපු පාරද? අපි ගියේ පාර නේද? ඔව්. ඉතින් කියන්නකෝ දැන් අද කීයක් වියදම් වුණාද කියලා ඔයා කාඩ් එකේ? මන් දන්නේ නැහැ ඔයා කියන්න. පවුම් 350 කීයද 3යිද? ඔයාට සතුටුද ඔයා කාඩ් එකෙන් 353ක් වියදම් වෙච්ච එක? හරිම සතුටුයි guys. සතුට කියාගන්න බැරි මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඔයා කැමතිද මං වෙනුවෙන් එහෙම හැමදාම වියදම් කර? හැමදාම එහෙම වේදන් කරලා සතියෙන් බංගලොත් ඉන්න කැමතියි guys. ලංකාවට ගිහිල්ලා අපි දෙන්න හිඟා කමු ඊට පස්සේ. එහෙමවත් තත්ත්වයක් ඉතුරු වෙන්න බැරි සිංහයක් තියෙන්නේ එහෙම කරොත්. ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ ඒ කියන්නේ මන්ත්ලි ඔයගොල්ලෝ බජට් එකක් තියාගන්න හැම දෙයකටම වියදම් කරද්දී. ඉතින් මම හැමදේම පොඩ්ඩක් arrange කරලා manage කරලා හදාගෙන තියෙන්නේ. ඉතින් සමහර තැන් තියෙනවා life එකේ අපි පොඩ්ඩ ඉතිරි කරගන්න ඕනේ දැන්. ඉතින් සමහර තැන් තියෙනවා life එකේ තමන්ට අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවෙදි ගන්න ඕනේ වෙන තැන්. ඉතින් මෙහෙම මාව ඉස්සරහට ගන්න නැද්ද? ඒක අවශ්‍ය නැද්ද ඔයාට? ඒක මේ වෙලාවේ අවශ්‍ය වුණත් ගන්න විදියක් මට අග්ගල් පනින්න මෙතන. පනින්න? බෑ මගේ සාය කොට වැඩි. ඇත්තට පනින්න? මේ අයිස්ක්‍රීම් එක අල්ල ගන්නවා. දැනගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ වීඩියෝ එකේ ඉන්න මිනිස්සුන් මාව වේනවලු. කැමරාව ඔෆ් කරලා මයින්නවා රයිට්. අඩි මට නෑ මෙතනින් පනින්න. අඩි වේ පනින්න. එහෙනම් මේක ගන්න. අනේ මාව ගන්නකො ඉස්සරහට. මම ඉතින් දොරෙන් ටක්කල් දුවන්න වටේ. මට ටිකක් කෙට්ටු වෙන්න ඕන. කෙට්ටු වෙන්න මට ටිකක් කොට වෙන්න ඕන. කොට වුණා නම් ටුක් ගාලා පනින්න පුළුවන් මෙතනින්. නැස්ලිට වගේ නම් ආයි නැති. රින් ගාලා කියන්නේ ස්ටීරින් වීල් එකේ මෙහෙටි. මම සීට් බෙල්ට් එක ගලවන්නේ. ඕනේ දාන්න. ඔව් දාන්න. අඩි මට අත් දෙකයි තියෙන්නේ. පොඩි වෙන මේ ඔන්න ඉතින් අද දවසේ ওই විදිහට තමයි ගෙවුනේ. එහෙනම් ඉතින් අලුත් දවසකින් තව vlog එකක් අරගෙන අපි ඉක්මනටම එන්නම්. තව දෙයක් තියෙනවා. ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අපේ channel එකෙන් ඕගොල්ලෝ
මොන වගේ vlogs ගේනවටද කැමති කියලා ඉස්සරහට. ඒකත් මතක ඇතුවම දාගෙන යන්න. එහෙනම් bye.